වුණා. ඒත් ඔයා එක්ක සතුටින් හිටියේ 2020 කොරෝනා ආවට පස්සේ ගෙදර යන්න බැරි වුණා. ඒත් ඔයාට කෝල් මැසේජ් කළා. සැප දුක අහද්දී ඔයා මට ආදරේ කිව්වා. 2023 අවුරුද්දේ ගෙදර ගියාට පස්සේ ඔයා තව කෙනෙක් එක්ක ගිහින් එදා මට දැනෙච්ච වේදනාව දුක මගේ හිතේ තියෙන දුක මං විතරයි දන්නේ. මං හිතුවේ නෑ ඔයා මට එහෙම කරයි කියලා. මං ආදරේ කරේ අවංකවම. ඔයා මට කරේ බොරුවක්. ඒත් මට වැඩිය මං ඔයාව විශ්වාස කරා. මං මෙච්චර ආදරේ දීලා ඔයා මාව දාලා ගියා. හැබැයි මං දුන්නු ආදරේ ඔයාට වෙන කෙනෙක්ගෙන් ලබා ගන්න බැරි වෙයි. ඒක මං දන්නවා. දැන් ඉන්න කෙනා එක සතුටින් ඉන්න.